ඔයාලා ඇහුවොත් පුදුම වෙයි තයිරොයිඩ් ග්‍රන්ථි ඉවත් කරගන්න අවශ්‍ය නැති අවස්ථාවලදී පවා තයිරොයිඩ් ග්‍රන්ථි ඉවත් කරගත්තේ රෝගීන් ගොඩක් දෙනෙක් ඉන්නවා කියලා. සමහර විට මේ වීඩියෝ එක බලන ඔයා හරි ඔයාගේ පවුලේ හරි කෙනෙකුත් තයිරොයිඩ් ග්‍රන්ථි ඉවත් කරන්න ඕන නැති අවස්ථාවකදී තයිරොයිඩ් ග්‍රන්ථි ඉවත් කරගත්තු කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න මම අද ඔයාලට මේ කියන්න යන දේ ඔයාලගේ ජීවිතයට ඉතාම වැදගත් දෙයක් වෙයි. අපි මුලින්ම බලමු මේ තයිරොයිඩ් ග්‍රන්ථිය මොකටද අවශ්‍ය වෙන්නේ. මේ තයිරොයිඩ් ග්‍රන්ථිය තියෙන්නේ අපි හැමෝගෙම බෙල්ලේ ඉදිරිපස. මේකෙන් අපේ ශරීරයට අත්‍යවශ්‍ය හෝමෝනයක් ස්‍රාව වෙනවා තයිරොක්සින් කියලා. ගොඩක් අය මට තයිරොක්සින් තියෙනවා කියලා කියනවා. හැබැයි ඒක තයිරොක්සින් තියෙනවා කියන එක වැරදි. ඔය තයිරොක්සින් කියලා කියන්නේ ඒ තයිරොයිඩ් ග්‍රන්ථියෙන් ස්‍රාව වෙන හෝමෝනය. එතකොට මේ තයිරොක්සින් ඇයි අපිට වැදගත්? මේ තයිරොක්සින් අපිට වැදගත් ඉපදුණු දවසේ සිට ඇත්තටම කියනවා නම් ගර්භාෂයේ සිටම මේ තයිරොක්සින් හෝමෝනය අපිට වැදගත් අපේ වර්ධනය සඳහා. ඊට අමතරව වැඩිහිටි කාලයේදී මේ තයිරොක්සින් හෝමෝනය අඩු වුණොත් ඒ කියන්නේ ශරීරයේ තයිරොයිඩ් ග්‍රන්ථියෙන් තයිරොක්සින් නිෂ්පාදනය අඩු වුණොත් අපේ ඇඟේ සිදුවන වෙනස්කම් රාශියක් තියෙනවා. ප්‍රධාන වෙනස්කමක් තමයි අපිට කම්මැලි බව ඇති වෙනවා. අපිට අලස බව ඇති වෙනවා. ඒ වගේම යම්කිසි දෙයක් ගැන අපිට අවධානය යොමු කිරීමේ ශක්තිය, ඒ කියන්නේ කන්සන්ට්‍රේෂන් කරන්න පුළුවන් හැකියාව අඩු වෙනවා. ඊට අමතරව අපේ ඇඟ මහත් වෙන්න බලනවා. ඇඟ ඉදිමෙන්න බලනවා. කොණ්ඩේ යන්න බලනවා. ඒ වගේම ගෑනුවාගේ මාස් සුද්ධියේ ප්‍රශ්න ඇති වෙලා ඒගොල්ලොන්ට දරුවන් ලැබීමේ සම්භාවිතාව පවා අඩු වෙන්න බලනවා. ඊට අමතරව හાર્ට් එකේ ප්‍රශ්න ඇති වෙන්න බලනවා. ඒ වගේම ස්නායු පද්ධතියේ ප්‍රශ්න ඇති වෙන්න බලනවා. තමන්ගේ හමේ තියෙන නිරෝගී බව අඩු වෙලා හම අවරණ වෙන්න, ඒ කියන්නේ හම අවපැහැ ගන්න ඒකේ තියෙන නිරෝගී බව අඩු වෙන්න බලනවා. ඉතින් බලන්න මේ තයිරොක්සින් අපේ ඇඟේ අඩු වුණාම අපිට කොච්චර ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවද කියලා. ඉතින් ඔය තයිරොයිඩ් ග්‍රන්ථියෙන් තමයි ඔය තයිරොක්සින් නිෂ්පාදනය කරන්නේ. හිතන්න ඔය තයිරොයිඩ් ග්‍රන්ථිය අයින් කරාම ඔයාලට තයිරොක්සින් නැහැ. ඒ කියන්නේ ඔයාලට මෙන්න මේ ප්‍රශ්න එන්න බලනවා. හැබැයි අපි තයිරොයිඩ් ග්‍රන්ථිය සම්පූර්ණයෙන්ම අයින් කරාම ඒ වෛද්‍යවරු විසින් ඔයාලට හැමදාම බොන්න තයිරොක්සින් පෙත්තක් දෙනවා. ඔන්න ඔය පෙත්තෙන් අපේ ඇඟේ තියෙන්න ඕන තයිරොක්සින් ප්‍රමාණය හරි මට්ටමක, ඒ කියන්නේ නෝමල් මට්ටමේ තියාගන්න පුළුවන් වෙනවා. හැබැයි ඔන්න ඔය තයිරොක්සින් මට්ටම ගොඩාක් දෙනෙට හරි මට්ටමක තියාගන්න බැරුව ඉහළ පහළ යන අවස්ථා ගොඩාක් තියෙනවා. ඉතින් ඔය තයිරොක්සින් හෝමෝන් එක ඔයාලගේ තයිරොයිඩ් ග්‍රන්ථිය සම්පූර්ණයෙන්ම අයින් කරොත් ඔයා ජීවිත කාලේ පුරාම ඕක බොන්න වෙනවා. ඉතින් බලන්න ඕක කොච්චර කරදරයක්ද ඔයාලට කියලා. ඒ විදිහට තයිරොක්සින් හෝමෝන් එක බිව්වේ නැත්තම් ඔයාලට අර මම කියපු අතුරු විපාක වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි, ඔය තයිරොයිඩ් ග්‍රන්ථිය අයින් කරන ඔපරේෂන් එකෙන් ඔයාලගේ කටහඬ වෙනස් වීමට අවදානමක් තියෙනවා. ඒකට හේතුව තමයි ඔය තයිරොයිඩ් ග්‍රන්ථිය ගාවින් තමයි යන්නේ ඔයාලගේ කටහඬ ඇති කරන ස්වර තන්ත්‍රවලට ගෙනියන ස්නායුව. ඒ ස්නායුව ඩැමේජ් වුණොත් ඔයාලගේ ස්වර තන්ත්‍ර හරියට වැඩ කරන්නේ නැතුව යනවා. ඉතින් එක පැත්තක් ඩැමේජ් වුණොත් ඔයාගේ කටහඬ වෙනස් වෙන්න පුළුවන්. හැබැයි දෙපැත්තම ඩැමේජ් වුණොත් ඔයාට ලොකු ප්‍රශ්නයක් එන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ ඔයාට හුස්ම ගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඔයාලා දැකලා ඇති සමහර අයගේ බෙල්ලේ හිලක් හදලා එතනින් හුස්ම ගන්න හදලා තියෙනවා. ඒගොල්ලෝ ඒ බටේ තුලින් තමයි හුස්ම ගන්නෙ. අන්න ඒ වගේ ඔයාලගේ ස්වර තන්ත්‍ර දෙකම ඩැමේජ් වුණොත් ඔයාලට අන්න ඒ වගේ බටයකින් හුස්ම ගන්න අවදානමකුත් ඇති වෙන්න ඉඩ තියෙනවා. මොකද ඔයාලට හුස්ම ගන්න බැරි නිසා. ඉතින් ඔයාලට තේරෙනවා ඇති තයිරොයිඩ් ග්‍රන්ථි ඉවත් කරන සර්ජරි එක, ඒ කියන්නේ ඔපරේෂන් එක එච්චර සරල දෙයක් නෙමෙයි වන අතර ඒක එච්චර ලේසියට ගන්න ඕන දෙයක් නෙමෙයි. මේ විතරක් නෙමෙයි. ඔයාලගේ ඇඟේ කැල්සියම් ප්‍රමාණය බැලන්ස් කරන ග්‍රන්ථි තියෙන්නේ ඔන්න ඔය තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව. ඉතින් තයිරොයිඩ් ග්‍රන්ථිය සම්පූර්ණයෙන්ම අයින් කරොත් අවදානමක් තියෙනවා අන්න අර ඔයාගේ කැල්සියම් පාලනය කරන ග්‍රන්ථීන් අර තයිරොයිඩ් ග්‍රන්ථියත් එක්කම අයින් වෙන්න. එහෙම වුණොත් ඔයාට ජීවිත කාලේ පුරාම කැල්සියම් ගන්න සිද්ධ වෙනවා. කැල්සියම් සප්ලිමන්ට් වලට අමතරව 1 කියලා තවත් ටැබ්ලට් එකක් ගන්න වෙනවා විටමින් D. ඒක ගොඩක් ගණන් වෙනවා. ඒ කියන්නේ ඔයාලට ලොකු මූදලක් වියදම් වෙනවා වගේම හැමදාම මේ බේත් බොන්න වෙනවා. දැන් ඔයාලට තේරෙනවා ඇති මම මේ කියන්න යන්නේ මොකද්ද කියන එක. ඒ කියන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කිරීමේ ඔපරේෂන් එක සරල දෙයක් කියලා හිතා ගන්න එපා. ඉතින් දැන් අපි බලමු මොන අවස්ථාවලදීද මේ තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කරන්න ඕන සහ මොන අවස්ථාවලදීද තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කරන්න ඕනේ නැත්තේ කියලා.
තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කරන්න ඕන අනිවාර්යයෙන්ම පිළිකාවක් නම් අනිවාර්යයෙන්ම තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කරනවා. ඊට අමතරව තයිරොයිඩ් ග්‍රන්ථියේ අධික ලෙස තයිරොක්සින් ස්‍රාවය වෙනවා නම් ඒ වගේ අවස්ථාවලදීත් අපි තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කරන්න ඕන ඒ තයිරොක්සින් ස්‍රාවය වීම පාලනය කරන්න. තවත් අවස්ථාවක් තමයි තයිරොයිඩ් ග්‍රන්ථිය ගොඩාක් ලොකු වෙලා ඒක අපි ගිලින්න එහෙම නැත්නම් හුස්ම ගන්න වගේ දේවල් වලට බාධාවක් වෙනවා නම් ඒකෙන් හිර වෙලා තියෙනවා නම් අන්න ඒ අවස්ථාවලදීත් අපි තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කරන්න ඕන. ඒ වගේ අවස්ථා කීපයක් තියෙනවා මේ තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කරන්න ඕන වෙන. හැබැයි මම අර මුලින්ම වීඩියෝ එකේ කිව්වේ තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කරන්න ඕන නැති අවස්ථාවලත් අපේ සමහර අය තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කරගන්නවා. මොනවාද ඒ අවස්ථා? ඔයාලා දන්නවා ඇති තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කරන ඔපරේෂන් එකකට යන්න කලින් ඔයාලගේ ස්කෑන් එකක් කරනවා බෙල්ලේ. ඒ වගේම එතනින් කට්ටක් ඇනලා විදලා පරීක්ෂණයක් කරනවා. ඔන්න ඔය පරීක්ෂණ දෙකෙන් තමයි අපි තීරණය කරන්නේ මේ ග්‍රන්ථිය පිළිකාවක්ද නැද්ද කියන එක. ඔන්න ඔතනදි තමයි ඔයාලා බය වෙන්නේ. ඔය ස්කෑන් එක කරපුවාම ඕකේ ගොඩක් වෙලාවට තියෙනවා තයිරොයිඩ් ග්‍රන්ථිය ඉදිමිලා එහෙම නැත්නම් ලොකු වෙලා කියලා. සමහර ස්කෑන් වල තියෙනවා ඒකේ ගැටිති තියෙනවා කියලා. සමහර අයගේ තියෙනවා ගැටිති එකක් දෙකක්, සමහර අයගේ ගැටිති ගොඩක් තියෙනවා කියලා. ඔන්න ඕක දැනගත්ත ගමන් ඔයගොල්ලෝ බය වෙනවා. එතකොට ඔයගොල්ලෝ හිතනවා අම්මෝ මේක තියාගෙන ඉන්න හොඳ නෑ, ටක් ගාලා මේක ඉවත් කරගන්න ඕන කියලා. හැබැයි ඔය විදලා ගන්න පරීක්ෂණය තමයි අපිට වැදගත්ම වෙන්නේ. මම ඒ ගැන සරලව ඔයගොල්ලොන්ට කිව්වොත් මේක වෛද්‍ය විද්‍යාත්මකව ගොඩක් සංකීර්ණයි. ඒ වුණාට මම සරලව කිව්වොත් ඕකේ කාණ්ඩ පහක් වගේ ප්‍රමාණයකට ඕක බෙදෙනවා ඔය විදලා ගන්න පරීක්ෂණය. සමහර අයගේ තියෙන්නේ කාණ්ඩ අංක 1 සහ 2. සමහර අයගේ තියෙනවා 3, 4, 5. ඔන්න ඔය වගේ ආකාර පහකට බෙදෙනවා. ඕකේ කාණ්ඩ අංක 1 සහ 2 පිළිකා නෙමෙයි. ඒ කියන්නේ ඒක පිළිකාවක් වෙන්න තියෙන සම්භාවිතාවය 103කටත් වඩා අඩුයි. හැබැයි කාණ්ඩ අංක 3, 4, 5ට යද්දී ඒක පිළිකාවක් වීමේ සම්භාවිතාව ටික ටික වැඩි වෙනවා. කාණ්ඩ අංක 5 නම් අනිවාර්යයෙන්ම පිළිකාවක් වීමේ සම්භාවිතාවම ඉතාම වැඩි. ඉතින් ඔය 3, 4, 5 කියන කාණ්ඩවල අයගෙන අනිවාර්යයෙන්ම ඔපරේෂන් කරනවා. 4 සහ 5 කාණ්ඩයගේ සම්පූර්ණම ග්‍රන්ථය අයින් කරනවා වගේම ඔය 3 කාණ්ඩයගේ සමහර සර්ජන්ලා එක පැත්තක් විතරක් අයින් කරනවා. ඔයාලා අහලා ඇති තයිරොයිඩ් ග්‍රන්ථියේ එක පැත්තක් විතරක් අයින් කරා කියලා. අන්න ඒ වගේ කාණ්ඩයට අයිති අය තමයි ඒ එක පැත්තක් විතරක් අයින් කරන්නේ. එතකොට අර 1, 2 කාණ්ඩවලට අයත් අයට මොකද කරන්නේ? අන්න ඒ 1, 2 කාණ්ඩවලට අයත් අයගේ තයිරොයිඩ් ග්‍රන්ථිය ගොඩාක් ලොකු නැත්තම්, ඒක හිර වෙලා හුස්ම ගන්න අමාරු, ගිලින්න අමාරුකම් නැත්තම්, ඒ වගේ මේක ලොකු වෙලා රූපයේ විදිහට කැතක් නැත්තම් අන්න ඒ අයට ඔය ඔපරේෂන් එක කරන්න ඕනේ නෑ කියලා ලෝකේ තයිරොයිඩ් ග්‍රන්ථිය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් විසින් තීරණය කළා තියෙනවා. ඒ අයට කරන්න ඕන අවුරුද්දකට සැරයක් හරි මාස 6කට සැරයක් හරි ස්කෑන් කරලා එහෙම නැත්නම් අර විදලා ගන්න පරීක්ෂණය කරලා ඒක වෙනස් වෙනවද කියලා බලන්න. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති තයිරොයිඩ් ග්‍රන්ථිය පොඩ්ඩක් ඉදිමුණා කියලා, ඒකේ ගැටිති තිබ්බ කියලා මේ තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කරන්න ඕනේ නෑ. එහෙම අනවශ්‍ය විදිහට ඉවත් කරන්න ගිහිල්ලා ඔයාගේ කටහඬ වෙනස් කරගෙන අර උගුරෙන් බට දාගෙන ඊට අමතරව ජීවිත කාලය පුරාම තයිරොක්සින්, කැල්සියම්, විටමින් D වගේ බෙහෙත් බොන එක නවත්ත ගන්න පුළුවන්. ඒක වළක්වා ගන්න පුළුවන් ඔයාලා මේ අනවශ්‍ය ඔපරේෂන් එකකට යන්නේ නැත්තම්. දැන් ඔයාලා හිතනවා ඇති දොස්තර කියනවා නම් මම කොහොමද ඔපරේෂන් එක නොයා ඉන්නේ කියන එක. ඒක තමයි ලංකාවේ ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නේ. හැබැයි දියුණු රටවල් වල නම් දොස්තර කියන හැම දෙයක්ම ලෙඩ්ඩු කරන්නේ නැහැ. ලෙඩ්ඩු දැනුවත් වෙනවා ඉන්ටර්නෙට් හරහා, එහෙම නැත්නම් මේ වගේ වීඩියෝස් වලින් දැනුවත් වෙලා ඔයාලට ඒ සර්ජන්ගෙන් අහන්න පුළුවන් මෙන්න මේ වගේ ප්‍රශ්න. මගේ විදලා ගත්ත පරීක්ෂණයනුයි ස්කෑන් එකනුයි ඇවිල්ලා තියෙන රිපෝට් අනුව මගේ පිළිකාවක් වීමේ සම්භාවිතාවය කොච්චර වැඩිද? මේක නොකර හිටුවොත් පිළිකාවක් වෙන්න පුළුවන්ද? මේක දැන්ටම පිළිකාවක්ද? එහෙම නැත්නම් මේක දැන්ට පිළිකාවක් නොවන සාමාන්‍ය ග්‍රන්ථියක්ද තියෙන්නේ මට? එහෙමනම් මම මේකට යන්නේ නැතුව අවුරුද්ද ගානේ ස්කෑන් එකක් කරගෙන විදලා ගන්න පරීක්ෂණයක් කරගත්තොත් මොකද වෙන්නේ? මේක මේ ඔපරේෂන් එකට ගියොත් ඔයා මගේ එක පැත්තක්ද අයින් කරන්නේ, පැති දෙකම අයින් කරනවද? එක පැත්තක් අයින් කරොත් මොකද වෙන්නේ?
පැති දෙකම අයින් කරන්න අත්‍යවශ්‍යද? ඔන්න ඔය වගේ ප්‍රශ්න ඔයාලට පුළුවන් ඩොක්ටර්ගෙන් අහන්න. ලංකාවේ තියෙන ප්‍රශ්නේ තමයි ඩොක්ටර්ස්ලා මොනවා හරි කිව්වොත් ඔයාලා හරි හොඳයි ඩොක්ටර් කියලා ඒක කරන්න බලනවා. හැබැයි දියුණු රටවල නම් මේ වගේ අවස්ථාවලදී රෝගියා විසින් ගොඩාක් ප්‍රශ්න අහලා ඩොක්ටර්ගෙන් තමන්ට තියෙන රෝගය සහ තමන් යන ඔපරේෂන් එක පිළිබඳ සියලු තොරතුරු විමසලා දැනගන්නවා අවබෝධ කරගන්නවා. අවසානයේදී තමන්ට ගැළපෙනම හොඳම ප්‍රතිකාර ක්‍රමය මොකක්ද කියලා ඩොක්ටර්යි රෝගියා විසින් කතා කරලා තීරණය කරගන්නවා. ඉතින් ලංකාවෙත් අපිට අන්න ඒ වගේ කරන්න පුළුවන් නම් සමහර වෙලාවට අපි කරන්න යන අනවශ්‍ය ඔපරේෂන් අපිට වළක්වා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා යම්කිසි අවබෝධයක් ලබා ගත්තා කියලා. තයිරොයිඩ් ප්‍රශ්න තියෙන ඔයාගේ යාළුවෝ සහ නෑදෑයෝ ඉන්නවනම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක එයාලට ෂෙයා කරන්න. මොකද මේ වීඩියෝ එක ඒගොල්ලන්ට හරිම වැදගත් වෙයි. channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියන්න. එහෙනම් නැවත අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම ජය වේවා.